හෙලෝ ගයිස් ඉතින් ඔන්න එදා අපි ඔයාලට ක්විස් චැලෙන්ජ් එකක් අපි පටන් ගන්නවා කියලා කිව්වා. ඉතින් ඒ කිව්වා වගේම අපි කිව්වා සෞන්දර්යයටට අපි ජයග්‍රාහකයා තෝරනවා කියලා. ඉතින් ඔන්න අපේ පළවෙනි ක්විස් චැලෙන්ජ් එක අද පටන් ගන්න හදන්නේ ජයග්‍රාහකයා පළවෙනි ජයග්‍රාහකයා තෝරන්න. ඉතින් අපේ මිනුරි එහෙම ලෑස්ති වෙලා ඉන්නවා මේක කරන්න. මේ ඉන්න මිනුරි. ක්විස් චැලෙන්ජ් බොක්ස් එකත් අතේ තියාගෙන ඉන්නවා වෙන්න. කො පෙන්නන්න බලන්න අපි කට්ටියට. ක්විස් චැලෙන්ජ් බොක්ස් එක අපි බොක්ස් එකක් තියාගෙන ඉන්නවා. ඉතින් අපිට කමෙන්ට්ස් දාලා තිබ්බා. ඒ කියන්නේ කට්ටිය ආන්සර් එක දාලා තිබ්බා. ඉතින් අපේ ප්‍රශ්නේ මොකද්ද මිනුරි උනේද? කියන්න බලන්න අපේ දා ප්‍රශ්නේ මොකද්ද උනේ කියලා කට්ටිය ඉතින් දැක්කන්නේ. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි මොකද? අපේ YouTube channel එක පටන් ගත්ත දවස මොකක්ද කියන එක. ඉතින් අපේ ගොඩක් කට්ටිය දාලා තිබ්බ හරි උත්තරේ කියන්නේ වැරදි උත්තරේ කවුරක්වත් දාලා තිබ්බේ නැහැ. දාලා තිබ්බා ඉතින් 2025 දෙසැම්බර් 10 නේ. දෙසැම්බර් 10 ඩේට් එක දාලා තිබ්බා. ඉතින් අපි ඒ දාපු කට්ටියව මෙන්න මේ විදිහට මේ තියෙන්නේ කට්ටිය නම් දාපු පිළිවෙල. මේ තියෙන්නේ ඔයාලට පේනවද? මේ තියෙන්නේ කට්ටියම නම් ටික ලියලා තියෙනවා. මේ විදිහට බලන්න ඔයාලගේ නමත් මෙතන තියෙනවා අනිවාර්යෙන්ම. සෙට් එකක් ඉන්නවා පේනවනේ කී දෙනෙක් ඉන්නවද කියලා. Thank you so much ගොඩක්. thank you ඉතින් ඔයාලා හැමෝටම thank you so much ඉතින් ඔයාලා කට්ටියටම අපේ ක්විස් චැලෙන්ජ් එකට සහභාගී වුණාට නේ. සහභාගී වුණාට බොහොම ස්තුතියි කට්ටියටම. ඒ වගේම හරි උත්තරේ හැමෝම දාලා තියෙනවා. ඉතින් හැමෝම බලලා දාලා තියෙනවා හරි උත්තරේ හරියටම. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව ළමයි පටන් ගමු නේද? දැන් ඉතින් අපිට තියෙන දැන් අපි මේ ටික මේ කොල කෑල්ල අර බොක්ස් එකට දැම්මේ නැත්නම් ඔයාලට පෙන්නන්න ඉතින් මේ කට්ටිය ඉන්නේ මෙහෙමයි කියලා. දැන් ඉතින් අපි දෙන්න හදන්නේ මෙන්න මේ බොක්ස් එකට මේ කොල ටික නවලා දාන්න ඕනේ. ඉතින් ඔයාලත් බලන් ඉන්න. ඔව්. නේ? එයාලට බලන්න කියමු අපි. එයාලට පේන්නම අපි මේක කරමු. අපි එහෙනම් guys අපි බොක්ස් එකට දාමු අපි ඔයාලගේ නම් ටික බලමු අද කවුද ජයග්‍රාහකයා කියලා නේ. ඒක තමයි. හරි එහෙනම් අපි දාමු එහෙනම් කට්ටියගේ නම් ටික කවුද පළවෙනි එක්කෙනා? දිල්කි කෞශල්‍යා පීරිස්. ඔව්. කවුද කියනවා දන්නා? නවල කරලා අපි දාමු ඉතින් අපේ මේ බොක්ස් එකට. ඒ වගේ දාමු. කවුද රවින්දු දම්සර. නම් කට්ටිය ඉන්න එහෙනම් සෙට් එකක් ඉන්නවද? කට්ටියගෙම ඉතින් නම් ටික අපි දානවා මේකට. බලමු අද කවුද ජයග්‍රාහකයා කියලා අපි එහෙනම්. හරි ගයිස් ඉතින් ඔන්න අපි අන්තිමට ඔක්කොම ටික දැම්මා. මේ තියෙන්නේ කට්ටියගේ නම් ටික පේනවද? නම් සෙට් එකක් තියෙනවා. අපිට දැන් තියෙන්නේ තෝරන්න කවුද අපේ ක්විස් චැලෙන්ජ් එකේ පළමු ජයග්‍රාහකයා කියලා. අපි බලමුද එහෙනම්? බලමු කවුද එන්නේ කියලා. කවුද එන්නේ කියලා. දැන් කවුද තෝරන්නේ? ඔයාත් තෝරන්නේ. හරි එහෙනම් ඔන්න අපි පළවෙනි chance එක දෙනවා මිනිහට තෝරන්න. බලමු යාගේ සුබ දෑතින් කවුද මුලින්ම තෝරගන්නේ කියලා ගයිස් එහෙනම් බලමු. අපි බලමු එහෙනම් ජයග්‍රාහකයා කවුද කියලා. ගන්න බලන්න. ඉතින් බලන්න එපා. බලමු වාසනාවන්ත අතින් හම්බෙන වාසනාවන්ත කවුද කියලා. දැන් කවුද වාද බලන්න මන්ද බලන්නේ. හරි එහෙනම් ගයිස්. කවුද ජයග්‍රාහකයා? මෙන්න ඉන්නවා. වෙන්න පේනවද ඔයාලට? බලන්න මේ ඔයාද කියලා. දිනුෂා රත්නායක. දිනුෂා රත්නායක. දිනුෂද කියලා දන්නේ නැහැ. ඒක තමයි නේ. තියෙන්නේ දිනුෂා කියලා තියෙන්නේ. මට ඉතින් දිනුෂද කියලා ඔයාලට තමයි කියන්න වෙන්නේ නේ. ඉතින් සුබ පැතුම්. අපේ ක්විස් චැලෙන්ජ් එකේ පළමු ජයග්‍රාහකයා වෙච්ච ඔයාට සුබ පැතුම්. අපි දෙන්නගෙම උණුසුම් සුබ පැතුම්. ඉතින් ඔයාට අපි ගෙදරටම චොකලට් එකක් එවනවා. ඉතින් අපි චොකලට් එක ඔයාට දෙන්නේ. මෙහෙමයි දැන් වෙන්නේ වැඩි. හරිද? එතකොට දැන් දිනුෂ ඔයා දැන් බලනවනේ මේ වීඩියෝ එක. එතකොට මම ඔයාට දැන් මේ ඩිස්ප්ලේ එකේ දානවා මගේ පර්සනල් මගේ නමින් තියෙන FB account එකයි Vimu and Minu Diaries නමින් තියෙන TikTok එකේ profile photo එකයි දානවා. එතකොට ඔයාට තියෙන මේ වීඩියෝ එක දැක්ක ගමන්ම
එක්ක මගේ FB එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් අපි දෙන්නගේ නමින් තියෙන විමු and minu diaries TikTok එකට හරි personal message එකක් දාන්න. ඔයා තමයි කියලා දිනූෂ රත්නායකද දිනූෂ රත්නායකද දන්නේ. ඒ ඔයා කියන එක මට message එකක් දාන්න. ඊට පස්සේ මම ඔයාලට message එකක් කරා කියන්නම්. ඊට පස්සේ ඔයාගේ address එක phone number ඒ ටික අරගන්න ඕන අපිනේ. ඊට පස්සේ අපි ඔයාව contact කරගන්නම්. මුලින්ම message එකක් දාන්න. message එකක් දාන්න. අපි ඔයාව contact කරගෙන ඊට පස්සේ අපි කියන්නම් කොහොමද කරන්න කියලා. thank you ඒ වගේම අපිත් එක්ක මේ විදිහට ඉන්නවට. ඒ වගේම congratulations අපේ quiz challenge එකේ පළවෙනි ජයග්‍රාහකයා වුණාට. පළවෙනි ජයග්‍රාහකයා වුණාට වාට සුබ පැතුම්. ඉතින් ඒ වගේ දැන් මේ කරපු අනික් කට්ටිය ඉන්නවා. ඔයාලට පුළුවන් ඊළඟට අපේ දෙන quiz challenge එකෙන් දැන් මම ඊළඟට කියනවා අපේ ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒකට ආයිමත් ඔයාලා දාන්න කමෙන්ට් එක. ඊළඟ සතියේ දැන් මේ සතියේ ජයග්‍රාහකයා වුණා කියලා ඉතින් බොරු වෙන්න ඕනේ නැහැ නේ. අනිත් අයට තව chances මොකද අපි සතියේ ගානේ ඔයාලට දෙනවා. ඒකත් එක්ක තමයි දැන් මේක අපි චොකලට් එකකින් පටන් අරගත්තට නේ. ඒකත් අපි ඔයාලට කියමු. මේක අපි චොකලට් එකකින් පටන් අරගත්තට මේක අපි චොකලට් එකෙන් නවත්තන ගේම් එකක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඔයාලට ඉදිරි අනාගතේ අපේ මේ විමු and minu diaries YouTube channel එකෙන් අපේ මේ කට්ටියට හම්බෙන තෑගි හිතා ගන්න බැරි වෙයි නේ. අපි වෙනස් තෑග්ගි දෙන්න බලාපොරොත්තු ඉන්නවා. අපි බලමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. අපි දැනට මෙහෙම කරගෙන තාම අපි මේ පටන් ගත්තා විතරයි. මෙතනින් එහාට අපිට තව ගොඩක් දේවල් කරන්න තියෙනවා නේ. හරි. ඉතින් එතකොට දැන් ඔයාලට මම එදත් කිව්වා අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියෙන්න ඕනි කියලා. තියෙන එකම තරඟ කොන්දේසිය අපේ ඒකනේ. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට subscribe කරලා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. අපි ඉස්සරහට තව ප්‍රසන්ස් අරන් එනවා. එතකොට ඒ වගේම එක වීඩියෝස් අරන් එනවා. එක වීඩියෝස් ගේනවා. අපි travel log යනවා. ඒ වගේ තැන් තැන් වල යන දේවල් ඊට පස්සේ අපි කන්න යන තැන්ද ඒ හැමදේම අපේ වීඩියෝස් වලින් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මේක තමයි අපේ සතිපතා යන quiz challenge එක. අද පටන් ගත්ත මේක ගිය සතිය පටන් ගත්ත එක. අද දැන් මේ දෙවෙනි දවසේ දෙවෙනි ප්‍රශ්නේ ඔයාලට දෙන්න යන්නේ අද. ඉතින් මේ වගේම අපිත් එක්ක ඉස්සරහට රැඳිලා ඉන්න. හරි අපි එහෙනම් අපේ ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? මේක ගයිස් හැබැයි ඔයාලා දන්න ප්‍රශ්නයක්. හරිද? මේක ඒ කියන්නේ හැමෝම වගේ දන්න ප්‍රශ්නයක්. මම කිව්වනේ ඔයාලට කලින්ම කිව්වනේ. එහෙම ලොකු අමාරු ප්‍රශ්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මේකත් ඇවිල්ලා දන්න ප්‍රශ්නයක්. ඒ කියන්නේ FB එකේ තැන් තැන් වල ඔයාලා දැකලා ඇති. මාත් දැකලා තියෙනවා. මම පොඩ්ඩක් ඉතින් modify කරා. හරිද? modify කරා. ඉතින් අපි එහෙනම් ප්‍රශ්නේ කියමුද මේගොල්ලන්ට? හරි. ඊට කලින් මට ඔයා කියන්න. ඔයා දැන් මම මේ ප්‍රශ්නේ පොඩි වෙනසක් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒකේ ඉන්න ඔය ප්‍රශ්නේ ඉන්න මුදලාලි කෙනෙක් ඉන්නවා ගයිස්. ආයිමත් ඉන්න හොරෙක්. එතකොට දැන් මිනුලි ඔයා කියන්න බන් මිනු ඔයා හොරාද වෙන්න කැමති මුදලාලිද? මම මුදලාලි නෙති. ඔයා මුදලාලි. එයා මුදලාලිලු ඈ. මුදලාලි වෙනවා. හරි. ඔයා මුදලාලි නම් එහෙනම් මම දැන් ප්‍රශ්නේ කියන්නද? මුදලාලි ඔයා නේ. මම එතකොට හොරාද? මං හොරා. හරි. මං හොරා ගයිස් ඈ. මම තමයි හොරා. එහෙනම් හොරාම කියන්නම් ප්‍රශ්නේ මොකද්ද කියලා. හොඳට අහගන්න. මෙහෙමයි වැඩේ. දැන් එතකොට ඔයා කඩයක් කරනවා. හරිද? ඒ කඩේ ඔයා හොඳට කරගෙන යන හොඳ බිස්නස් තියෙනවා. ඉතින් මම හොරානේ. මම දකිනවා ඉතින් කඩේ හැමතිස්සෙම හොඳ බිස්නස් එකක් යනවා. කොහොම කියලා මම දකිනවා. ඉතින් මට හිතෙනවා පොඩ්ඩක් කඩෙන් කීයක් හරි හොරකම් කරන්න. හරිද? අපේ මිනුගේ කඩෙන් කීයක් හරි හොරකම් කරන්න මට හිතෙනවා. ඉතින් මම දවසක් රෑ මාන බල්ලා මෙයා නිදා ගන්න වෙලාවක් බලලා මම පයින්නවා කඩේට. කඩේට පැන්නට පස්සේ ඔයගෙන් දුප්පත් කඩයක් තියෙන හොඳයි කියලා කිව්වට CCTV එකක් නැහැ. හරිද? ඒක නිසා හොරාව අහුවෙන්නේ නැහැ. හරිද? ඉතින් මම ওই කඩේට පැනලා ගයිස් මම හොරකම් කරනවා රුපියල් 7500ක්. හරිද? රුපියල් 7500ක් වන්න මම ඔයගෙන් හොරකම් කරනවා. හරිද? කවන්නේ නැහැ නේ. හරි. ඊට පස්සේ ඔය 7500 මම හොරකම් කරලා ඊට පස්සේ දවසෙම ඉන්නේ. දවස් දෙකක් විතර ඉඳලා ඉන්නම් මං ඈ. පොඩ්ඩක් බලන්න. ඉතින් මං දවස් දෙකක් විතර ඉඳලා මම එනවා ආයමත් මින්දුවේ කඩේට. ඔන්න මං 7500ක් හොරකම් කරලා තියෙන්නේ ඈ. ඔයාගෙන් මං 7500ක් හොරකම් කරලා තියෙන්නේ. එතකොට මම ඔයාගේ කඩේට ඇවිල්ලා ඊළඟ දවසේ මම ගන්න ඔයාගේ කඩෙන් පරිප්පු ටිකක්, හාල් ටිකක්, අල ටිකක්, සැමන් එකක් ඔය වගේ එක එක වඩුරියක් අරගන්නවා. ඒ අරගෙන ඒකට බිල රුපියල් 1800ක් වෙනවා. හරිද? 7500ක් හොරෙන් ගන්නවා. අන්න හරි. 1800ක බඩු ගන්නවා. හරි. 7500ක් මම මෙයාගෙන් හොරකම් කරලා තියෙනවා.
ඊට පස්සේ දවස් දෙකක් විතර ගිහිල්ලා ඇවිල්ලා මම මෙයාගෙන් 1800ක බඩුව අරගන්නවා. එතකොට ප්‍රශ්නේ තමයි මම ඔයාගේ කඩෙන් හොරකම් කරලා ඔයාට වෙච්ච අලාභය කීයද කියන එක. හරිද? එතකොට මිනුරිගේ කඩේට වෙච්ච අලාභය. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මම මෙයාගෙන් 7500ක් හොරකම් කරලා ඊට පස්සේ මෙයාට වෙච්ච අලාභය. ඔව්. එතකොට දැන් ඒ ප්‍රශ්නෙට ඒ කියන්නේ දැන් මුදලාලි මමනේ. ඒතර මට දැන් ඒ අලාභය කීයද කියලා හොයා ගන්න ඕන. ඉතින් ඒ අලාභය කීයද කියලා මට හරියට කියපු කෙනාට මගෙන් හම්බ වෙනවා ටොබ්ලරෝන් චොකලට් එකක්. ටොබ්ලරෝන් චොකලට් එකක් තමයි අපේ මේ සතියේ ජයග්‍රාහකයට ලබන සතියේ ජයග්‍රාහකයට අපි දෙන තෑග්ග. මෙන්න මේ තියෙන ඩිස්ප්ලේ එකේ ඔය පේන චොකලට් එක අපි ඔයාට ඊළඟ සතිය තේරුවට පස්සේ ඔයාටත් අපි ගෙදරටම යවනවා ටොබ්ලරෝන් චොකලට් එකක්. ඉතින් ගයිස් එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේ සතියේ අපිට ආන්සර්ස් දුන්නා වගේම ලබන සතියේත් කට්ටිය දෙයි කියලා නේ. ඔව්. එහෙනම් මට මගේ අලාභය හොයලා කියන්න එහෙනම්. එහෙනම් ගයිස් ඔයාලා කියන්න ඕන මම මින්ඩුවෙන් කීයක් හොරකම් කරාද මින්ඩුවට කීයක් අලාභයක් ආවද කියලා. ඕගොල්ලෝ තමයි කියන්න ඕන මෙයාට කීයක් පාඩු දීලා. මෙයාට සාමාන්‍ය පොඩ්ඩක් ගණන් හොයාගන්න බෑ කීයද කියලා. මෙයාට හොයාගන්න බෑ ගාන කීයද කියලා. පොඩ්ඩක් ගණන් වලට දුර්වලයි මෙයා ඈ. ඔව් ඒ හින්දා මට කවදාරේ අලාභය හොයලා කියන්න. අලාභය හොයලා කියන්න. කියලා ඒ කට්ටියගෙන් තෝරන කෙනාට තමයි ඉතින් ටොබ්ලරෝන් චොකලට් එක හම්බෙන්නේ මේ සතියේ. ලබන සතියේ කාටද හම්බ වෙන්නේ කියලා. හරි ගයිස් ඉතින් ඔන්න ඔහොම තමයි අපි මේ සතියේ ඔයාලට දීපු ප්‍රශ්නය. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝම අපිට හරි ආන්සර් එකක් දෙයි කියලා. ඒ දුන්නට පස්සේ මේ විදිහටම අපි ක්විස් චැලෙන්ජ් එක අපේ මේ බොක්ස් එකට ඔයාලගේ නම දාලා ඊළඟ සතියේ අපි කියන්නම් කවුද ටොබ්ලරෝන් චොකලට් එකේ ජයග්‍රාහකයා කියලා නේ. එහෙනම් අපි ආයිමත් ලබන සතියේ මම ඔයාලට මතකයි නේ කිව්වා හැම සතියෙම සඳුදා රෑ 8ට තමයි අපි ජයග්‍රාහකයව තෝරන්නේ. හැම සතියෙම අපි ඔයාලට ප්‍රශ්නයක් අරන් එනවා. ඉතින් අපි හැමදාම සමුදා රෑ 8ට වීඩියෝ එක දානවා. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කවුද ජයග්‍රහණය කරලා තියෙන්නේ කියලා නේ. ඒ වගේම තමයි සෙනසුරාදා රෑ 12 වෙනකොට උත්තර දීලා කියන්නේ කමෙන්ට් කරලා ඉවර කරනවා. අපි මොකද සෙනසුරාදා 12න් පස්සේ තමයි අපි කට්ටියම නම් ටික මෙහිම ලියලා ඊට පස්සේ තමයි අපි තෝරන්න පටන් අරගන්නේ. තව එකක් අමතකුණා. අපි යාට යවන ප්‍රසන්ට් එක පෙන්වන්නේ නැහැ නේ මේගොල්ලන්ට. මෙන්න මේ විදිහට තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. ප්‍රසන්ට් එක තියෙනවා. ඊට අමතරව අපේ මේ ක්විස් චැලෙන්ජ් එකට ඔයාලා සහභාගී වුණාට, ඒ කියන්නේ ඔයා අපිත් එක්ක එකතු වෙලා අපේ මේ ජයග්‍රහණය කරාට අපි ඔයාට මෙන්න මේ වගේ චූටි කාඩ් එකක් හදලා තියෙනවා. ওই කාඩ් එකත් එක්ක ලස්සන පොඩි කාඩ් එකත් එක්ක තමයි ඔයාට එන්නේ ප්‍රසන්ට් එක. අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් දාන්න FB එකට හරි TikTok එකට හරි අනිවාර්යෙන් නම මොකද කිව්වේ දිනෝෂා රත්නායක නේ මැසේජ් එකක් දාන්න. දිනෝෂාද දන්නේ නැහැ සෝරි කොල්ලෙක් වුණොත් එහෙම සෝරි නේ. අනේ ඔව්. ආයෙක හොයාගන්න විදිහක් නැති හින්දා. දිනෝෂාද කියලා දන්නේ නැහැ. ඒක නිසා මැසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ගයිස් ওই විදිහට තමයි අපේ ක්විස් චැලෙන්ජ් දෙවෙනි දවස ඉවර වුණේ. එහෙනම් ඉතින් ඔයාලා එහෙනම් පරිස්සමට ඉන්න. අපි එහෙනම් ආයෙත් ලබන සතිය හම්බ වෙමු. ලබන සතිය හම්බ වෙමු. කමෙන්ට් එකක් දාලා තියන්න. පරිස්සමට ඉන්න හැමෝම. අපි ආයෙත් ලබන සතිය හම්බ වෙමු. කමෙන්ට් එකක් දාන්න, subscribe කරන්න, අපිත් එක්ක දිගටම ඉන්න. අපි ලබන සතියේ තව අලුත් ජයග්‍රාහකයෙක් එක්ක අපේ විමු and මිනු ඩයරිස් ක්විස් චැලෙන්ජ් එක තුලින් හම්බ වෙමු. අපි එහෙනම් ගිහිල්ලා එන්නම් guys. හැමෝටම ජය වේවා. පරිස්සමට ඉන්න ඔයාලා හැමෝම. අපි ලබන සතියේ ආයෙමත් හම්බ වෙමු. bye.